පළමුවන සිහිනය කොසල් රජතුමා. භාග්‍යවතුන් වහන්සේ මා දුටු පළමුවන සිහිනය මෙයයි. කළුපාට ගොනුන් 4 දෙනෙකු 4 දිශාවෙන් ගොන් පොරේසන හා දූවිලි අවස්සාගෙන විදුලි වේගයෙන් දිවෙනවා. නරඹන්නෝ ඒ දෙස මහත් වූ උද්‍යෝගයෙන් බලා සිටී. නමුත් පසුව පොරේට පැමිණි ගොනුන් 4 දෙනා එකවරම ආසන්නයටම පැමිණ නැවතත් ආපසු හැරී දිව ගියා. උද්‍යෝගයෙන් සිටි නරඹන්නන් ගොන් පොරේ බලන්නට බැරි වී දුක් වුණා. මට මෙහි තේරුම හිතා ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ රජතුමනි, මේ ඔබට හෝ රටට අද හෙට සිදුවන දෙයක් නෙවෙයි. මේ සිදුවෙන්නේ අනාගතයේදී. අනාගතයේදී රටේ අධාර්මික පාලකයන් නිසා රටේ දේශගුණයත් කාලගුණයත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. කලට වෙලාවට වැසි බසින්නේ නෑ. ගොවියෝ අහස දිහා බලාගෙන ඉන්නවා වැසි බලාපොරොත්තුවෙන්. ඔන්න ඔය අතරේ ඝන වැසි බලාකුළු ඇවිත් අහස වසා ගන්නවා. ගොවියෝ ගොවිතැනට සැරසෙන්න පටන් ගන්නවා. ඒත් අර වහින්න කියලා පැමිණුණු වැහි බලාකුළු වෙනත් දිහාවකට පාවෙලා යනවා. වැස්ස බලාපොරොත්තුවෙන් සිටි ජනතාවත් ගොවියනොත් දුකට පත් වෙනවා. ඒක තමයි ඔය හීනෙන් අදහස් කරන්නේ. දෙවන සිහිනය කොසල් රජතුමා. ස්වාමීනි, දෙවන සිහිනය මෙහෙමයි. රජමාලිගාවේ මිදුලේ පුංචි පුංචි පැලවල ලොකු ගෙඩි හටගෙන තිබුණා. මට හිතාගන්නත් බෑ මේ අරුම පුදුම සංසිද්ධිය. බුදුරජාණන් වහන්සේ රජතුමනි, අනාගතයේදී මිනිසුන්ගේ කාමාශාව වැඩි වෙනවා. ඒ නිසා ඔවුන් අඩු වයසින් විවාහ වෙනවා. ඔවුන්ගේ ආයුෂත් අඩු වෙනවා. ඔවුන් කුඩා අවදියේම ළමයි බිහි කරනවා. එයයි මෙම සිහිනේ ප්‍රතිඵලය. මේ සිහිනය අනාගතයේදී සිදුවන දෙයක්. දෙවන සිහිනය කොසල් රජතුමා. ස්වාමීනි, මාගේ දෙවන සිහිනේ විදිහට මා දුටුවේ තමන්ගෙන්ම ඉපදුණු වහු පැටියගෙන් එළදෙන කිරි බොනවා. මෙය වෙන්න පුළුවන්ද ස්වාමීනි? රජතුමනි, මෙම සිහිනයෙන් කියවෙන්නේ දරුවන් තම දෙමාපියන් නොසලකා හරින බවයි. ඔවුන් වැඩිහිටියන් හට ගරු කරන්නේ නෑ. වැඩිහිටියන් හට සිදුවෙනවා ඔවුන්ගේ දරුවන් ළඟ දාසයන්සේ ක්‍රියා කරන්න හා ඔවුන්ගෙන් යැපෙන්න. ඔවුන්ට සලකන්නේ නැතිනම් ඔවුන් වැඩිහිටියන්ට සලකන්නෙත් නෑ. මෙය අනාගතයේදී සිදුවන දෙයක්. පස්වන සිහිනය. භාග්‍යවතුන් වහන්ස, මගේ පස්වන සිහිනය නම් මන් දැක්කා හිස් දෙකක් තිබෙන අශ්වයෙක් ඉදිරිපස හිසෙනුත් පසුපස හිසෙනුත් තනකොළ කනවා. ස්වාමීනි, මේ වෙන්න පුළුවන්ද? රජතුමනි, අනාගතයේදී රටේ අධාර්මික පාලකයන් නිසා නීතිය අවනීතිය වෙනවා. යුක්තිය අයුක්තිය වෙනවා. නීතිඥයොත් විනිශ්චයකාරයොත් දෙපැත්තෙන්ම අල්ලස් ගනිමින් කටයුතු කරනවා. මෙම දෙපැත්තෙන්ම තනකොළ උලාකන අශ්වයාගෙන් පෙන්නුම් කරන්නේ එයයි. මේ ඔබට හානියක් නෑ. මෙය අනාගතයේදී සිදුවන්නක්. සයවන සිහිනය. ස්වාමීනි, මගේ සයවන සිහිනයෙන් මා දුටුවේ ජරාපත් හිවලෙකුට රන් තලියක මුත්‍රා කිරීමට සලස්වා ජනතාව ඒ දෙස බලා සිටින අයුරුයි. ස්වාමීනි, මෙහි තේරුම කුමක්ද? රජතුමනි, මෙයින් කියවෙන්නේ අනාගතයේදී සම්භාවනීයයි සැලකෙන පුද්ගලයන් තමන්ගේම නොමනා ක්‍රියාකාරකම් නිසා සම්පත් වලින් පිරිහෙනවා. තමන්ගේ පරම්පරාවලින් උරුම වූ සම්පත් පිරිහීම නිසා මොවුන් තමන්ගේ දූ දරුවන් ආයතා ක්‍රමවලින් ධනවත් වූ පුද්ගලයන් හට සරණ පාවා දෙනවා. මෙයයි ඔබේ සිහිනේ අර්ථ දැක්වීම. හත්වන සිහිනය. භාග්‍යවතුන් වහන්ස, මා දුටුවා මිනිසකු අසුනකට වී සම්පටකින් ලනුවක් අඹරද්දී එම අඹරන ලද ලනුව අසුන යට සිටින හෙවල් දෙහෙනුවක් විසින් කා දමන ආකාරය. මෙහි තේරුම කුමක්ද ස්වාමීනි? රජතුමනි, මෙයින් කියවෙන්නේ අනාගතයේදී මිනිසුන් අතර කාම මිත්‍යාචාරය බහුල වීම නිසා ස්වාමි පුරුෂයන් විසින් උපයන ධනය ස්ත්‍රීන් අනාචාරයේ හැසිරීමට වැය කිරීම නිසා ඇතිවන පිරිහීමේ ස්වභාවයයි. මෙයින් ඔබට හානියක් සිදුවන්නේ නැහැ. මෙය අනාගතයේදී සිදුවන්නක්. අටවන සිහිනය. ස්වාමීනි, දුටුවා 4 දිගින් පැමිණෙන ස්ත්‍රීන් හා පුරුෂයන් විසින් පිරී ඉතිරෙමින් පිටාර ගලන කලයකට පමණක් ජලය ගෙනවිත් එය පිරවීමට උත්සාහ ගන්නවා. හිස් කලගෙඩි ගැන කවුරුවත් බලන්නේ නැහැ. ඒවා එහෙම්මම තිබෙන්නට හරිනවා. මෙම සිහිනේ තේරුම කුමක්ද ස්වාමීනි? රජතුමනි, මෙයින් කියවෙන්නේ අනාගතයේදී පාලකයන් රට සමෘද්ධිමත් නොකිරීම නිසා රටේ ජනතාව අතිශය දිලින්දම් බවට පත්වන බවයි. රටේ ආර්ථිකය පිරිහෙනවා. එවිට රජය
ජනතාව අතර බදුබර තවත් පටවනවා. රටේ ධනවතුන් තව තවත් තර වෙනවා. ඇත්තෝම තර වෙනවා. නැත්තෝ නැත්තටම නැති වෙනවා. මෙය අනාගතයේදී සිදුවන්නක්. මේ ඔබතුමාට කිසිදු හානියක් නැහැ. ස්වාමීනි, මා දියපිරුණු පොකුණක් දුටිමි. මේ පොකුණේ මැද බොර වී තිබුණා. සතුන් සීපාවුන් ඇවිත් පොකුණ වටේ වතුර බොනවා. නමුත් මෙම පොකුණ වටේ නම් වතුර හොඳටම පැහැදිලි. පොකුණ මැද්දේ විතරක් බොර වෙලා වටේ විතරක් වතුර තිබෙන්න විදියක් නැහැ ස්වාමීනි. ඒකයි මට මෙහි ඇති පුදුමය. මෙහි තේරුම කුමක්ද ස්වාමීනි? රජතුමනි, රටේ පාලකයෝ අධාර්මික වීම නිසා රට හැම අතින්ම දූෂණය වෙනවා. රටේ සිටින උගතුන් බුද්ධිමතුන් රට ගැන කලකිරෙනවා. තමන්ගේ උගත්කමට සරිලන ස්ථානයක් නොලැබීම නිසා රටේ යහපත් ජීවිතයක් ගත කිරීමට නොහැකි නිසා ඔවුන් මේවා සොයා වෙනත් දේශයන් කරා පියනගනවා. එවිට ඔවුන්ගේ සේවය රටට ලැබෙන්නේ නැහැ. එම නිසා රට තවත් පිරිහෙනවා. මෙයින් ඔබතුමාට හානියක් නැහැ. මෙය අනාගතයේ සිදුවන්නක්. දසවන සිහිනය. ස්වාමීන් වහන්ස, මා දුටුවා ලිපෙහි ඇති බත් හැලියක්. නමුත් මෙම හැලියේ එක පැත්තක නොපිසුණු සහල්ද, තවත් පැත්තක බාගෙට පිසුණු සහල්ද, තවත් පසක ඇට්ටකුණා සහල්ද තිබෙන අයුරු මා දුටුවා. ස්වාමීනි, එකම බත් හැලියේ විවිධ වූ ආකාරයේ සහල් වර්ග තිබෙන්නේ කොහොමද? මේක මට පුදුමයක්. මෙහි තේරුම කුමක්ද? රජතුමනි, පුදුම වෙන්න දෙයක් නෑ. මෙයත් අනාගතයේ පාලකයන්ගේ අත්වැරැද්දෙන් සිදුවන්නක්. මා දේශනා කර තිබෙනවා රටේ පාලකයා අධාර්මික වෙනකොට රටට නිසි කලට නිසි ලෙස වැසි ලැබෙන්නේ නැහැ කියා. එම නිසා ඉහත සිහිනෙන් කියවෙන්නේ අන්න එවැනි දෙයක්. රටේ පාලකයන්ගේ නොමනා ක්‍රියාකලාපේ නිසා නිසි ලෙස වැසි වසින්නේ නැහැ. වැස්සත් වසින්නේ කඩෙන් කඩ. තවත් තැනකට හොඳට පායනවා. මෙහෙම වුණාම එක තැනක ඇති වී බොල් වෙනවා. සමහර තැන් නියකයට අහු වෙනවා. මෙන්න මේකයි මේ සිහිනේ තේරුම. මෙයත් අනාගතයේදී සිදුවන්නක්. 11 වන සිහිනය. ස්වාමීනි, මගේ මේ හීනය අමුතුම ආකාරයේ එකක්. මන් දැක්කා සුවඳ හමන සඳුන් කොටයක් කුණු ගඳ ගහන මොරු කලයකට හෝමාරු කරනවා. ස්වාමීනි, ඇයි මේ වගේ හීනයක් පෙනුනේ මට? රජතුමනි, අනාගතයේදී මගේ ශාසනයේ බොහෝ භික්ෂූන් ලාභ සත්කාර බලාපොරොත්තුවෙන් සිවුරු දරනවා. පස්කම් සැපතෝ දෙසා සිවුරු දරනවා. මෙසේ ශාස්ත්‍රෝවරයාණන් වහන්සේගේ ධර්මය මුදලට හා අනෙකුත් දේවල් වලට පාවා දීම තමයි මේ හීනේ තේරුම.